දැන් මම ඔයාලට කියා දෙනවා මේ ගොඩක් අවස්ථාවලදී ඔයාලට වරදින තැනක් නේ අකුරු ලියනකොට වචනවල අකුරු ලියනකොට සමහර විට වචන වැරදි. රචනා ලිවීමේදීම බලපානවා ගොඩක්ම අක්ෂර වින්‍යාසය. ඒකට බලපාන පුංචි කවියකින් කියා දෙන්න අකුරු ලියන විදිය. දැන් බලන්න බෝඩ් එකේ විතර දෙනවා මේ කක ගගන චච ජජන කට ඩඩන තත දදන පප බබම කියලා මේවට අපි කියන්නේ වර්ගාක්ෂර කියලා. මේ වර්ගාක්ෂර වල මේ කයන්නෙන් පටන් ගන්න හින්දා මේකට කියනවා ක වර්ගය. මෙයා ඡයන්න ච වර්ගය, ඡයන්න ට වර්ගය, ඡයන්න ත වර්ගය, පයන්න ප වර්ගය. මෙන්න මේ වර්ගාක්ෂර වල පිහිටි මේ වර්ගාක්ෂර වලට අනුව අකුරු යොදන හැටි. මොනවද අකුරු තුන? මේ මූර්ධජස්ස ඊගාවට තාලුජස්ස ඊගාවට දන්තජස්ස. මේ සයනු තුන යොදන හැටි තමයි මේ කවියෙන් කියන්නේ. එතකොට මේකට උදාහරණයක් දෙකක් විතර මම දෙනවා. ඊට පස්සේ ඔබ පාඩම් පොත කියවනකොට වචන කියවනකොට ඒ වායේ අකුරු යෙදිලා තියෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඔබට පුළුවන් නම් එහෙම මේ කියන කවියට අදාළ වචන එක අකුරකට වචන 10 ගානේ හොයලා ඔබට ලියන්න පුළුවන් නම් ඔබට මේ අකුරු අක්ෂර වින්‍යාසයේදී මේ සයඩු තුන යොදන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ තමයි කවිය. මාත් එක්ක කියන්නේ. කටප වගවල අකුරකට පෙර සයනු මූර්ධජ වන අතරතුර චවර්ගයේ පෙර අකුර සයනු කර සයන්නයි තවගයි පෙර අකුර. අය කියන්නේ කටප වගවල අකුරකට පෙර සයනු මූර්ධජ වන අතරතුර චවර්ගයේ පෙර අකුර සයනු කර සයන්නයි තවගයි පෙර අකුර. දැන් වරක් කියවනම් පාඩක් කියනවා. කටප වගවල අකුරකට පෙර සයනු මූර්ධජ වන අතරතුර චවර්ගයේ පෙර අකුර සයනු කර සයන්නයි තවගයි පෙර අකුර. මේ කටප වගවල අකුරකට පෙර සයනු මූර්ධජ වන අතරතුර සයනු මූර්ධජ වන අතරතුර චවර්ගයේ පෙර අකුර සයනු කර චවර්ගයේ පෙර අකුර සයනු කර සයන්නයි තවගයේ පෙර අකුර. තවගය කියන්නේ මේ තත දදන ඕන අකුරකට කලින් යෙදෙන්නේ දන්තජස්ස. චවර්ගයේ චච ජජ්ජන කියන ඕන අකුරකට පෙර යෙදෙනවා නම් සයන්න තාලුජ. ක ගගන තට ඩඩන පප බබම. කටප කියන වර්ගවල අකුරකට මුලින් යෙදෙනවා නම් මූර්ධජ ස. පැහැදිලිද? හොඳයි එකපාරක්. කටප වගවල අකුරකට පෙර සයනු මූර්ධජ වන අතරතුර චවර්ගයේ පෙර අකුර සයනු කර සයන්නයි තවගයේ පෙර අකුර. හොඳට මතක තියාගන්න. මේ තව එකක්. බලන්න. තාලුජ සයනු වග දැනගනු නයනු නැති වග මූර්ධජ සයනු වග සිටේ මූර්ධජ නයන්නම läග. මේ තාලුජ සයනු වග දැනගනු නයනු ඇති වග මූර්ධජ සයනු වග සිටී මූර්ධජ නයන්නම läග. අයවල් තාලුජ සයනු වග දැනගනු නයනු ඇති වග මූර්ධජ සයනු වග සිටී මූර්ධජ නයන්නම läග. දෙට මතක තියාගන්න වචන ලියනකොට ඔය අකුරු ඔහොම තියනවාද කියලා පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න. එතකොට අකුරු ලියන්න පුළුවන් වචනවල නිවැරදි.